ආයිබෝවන් බොහොම ආදරයෙන් පිළිගන්නවා ආදරම්මා YouTube channel එකට. ඉතින් අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ අලුත විවාහ වුණු ඔයාලා වෙනුවෙන්. දෙන්නෙක් විදියට දෙපැත්තකට වෙලා ජීවත් වුණු ඔයාලා අද එක වහලක් යටට ඇවිල්ලා නේද? ඉතින් යුග දිවිය ආරම්භ කරනකොටම තියෙන ඒ අන්‍යෝන්‍ය විශ්වාසය, ගෞරවය, ආදරය, ඒ වගේම සෙනෙහස මුළු ජීවිත කාලය පුරාවටම රැක ගන්න ඕනේ. ඔයාලා බලාපොරොත්තු වෙන්නේ නිරෝගී සෞඛ්‍යමත් දරුවෙක් නේද? ඉතින් එහෙනම් මම මේ කියන කරුණු පිළිබඳව දරු පිළිසිඳ ගැනීමක් ඇති වෙන්න කලින් සැලකිලිමත් වෙන්න කියලා බොහොම ආදරයෙන් මම ඉල්ලනවා. ඉතින් ඔයාලා අවුරුදු 20ට අඩු විවාහපත් යුවලක් නම් දරු උපතකට මුහුණ දීම සෞඛ්‍යානුකූලව කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. මොකද දරුවෙක් හදා වඩා ගැනීම බැරෑරුම් කාර්යයක්. ඒ සඳහා ඔබ දෙපළගේම කායික මානසික මුකුරා යාමක් අවශ්‍ය වෙනවා. ඒ වගේ වෙලාවට ඔයාලට පුළුවන් ඔයාලගේ ගමේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය මුණ ගැහිලා පළමු දරු උපත පමා කරන්න සාර්ථක පෞල් සැලසුම් ක්‍රමයක් පිළිබඳව උපදෙස් ලබා ගන්න. ඉතින් යුවලක් විවාහපත් වෙලා අවුරුදු 35ක් වෙන්න කලින් ඔයාලා දෙන්නගෙම තීරණය මත අවශ්‍ය දරුවන් සංඛ්‍යාව ලබාගෙන පවුල සැලසුම් කරගන්න පුළුවන් නම් ඒක වඩාත් යහපත්. දරුවෙක් පිළිසිඳ ගන්න කලින් ඔයාලා දෙන්නගෙම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඒකට හේතුව තමයි ඔයාලා දෙන්නගේ සෞඛ්‍ය හුරුපුදු දරුවන්ට බලපාන එක. ඉතින් ඔයාලට තියෙන රෝග තත්ත්ව, ආසාදන තත්ත්ව, භාවිතා කරන ඖෂධ වගේම මත්පැන් පානය, දුම්පානය වැනි හුරුපුරුදු දරුවන්ගේ වර්ධනයට, සෞඛ්‍යයට ඉතා අහිතකර ලෙස බලපාන නිසා අනිවාර්යයෙන්ම ඒ වගේ වැරදි පුරුදු වලින් ඈත් වෙලා ඉන්න ඕනේ. ඉතින් ඔයාට යම්කිසි කෑම જાතියකට, ඖෂධ වර්ගයකට, ප්ලාස්ටර් වලට කසන පළදාන ගතියක් තියෙනවා නම් ඒක ආසාත්මිකතාවයක් කියලා හඳුන්වනවා. ඒ වගේ ආසාත්මිකතා ඔයා දරුවෙක් පිළිසිඳ ගන්න කලින් අඳුනාගෙන ඉන්න ඕනේ. මොකද ගර්භණී භාවයේදී, ප්‍රසවයේදී යම් ගැටලුවක් ඇති වෙන්න කලින් ඒවා පාලනය කරගත යුතුම වෙන නිසා. ඒ වගේම තමයි ඔයාලා දෙන්නම රුධිර පීඩනය පරීක්ෂා කරගත යුතුම වෙනවා. මොකද කාන්තාවගේ රුධිර පීඩනයේ ඉහළ යාමක් තියෙනවා නම් දරුවෙක් පිළිසිඳ ගන්න කලින් ඒ තත්ත්වය පාලනය කරගන්න ඕනේ. ඔයාලා දෙන්නටම පුළුවන් රුධිර පරීක්ෂණයක් හරි මුත්‍රා පරීක්ෂණයක් හරි කරලා දියවැඩියා තත්ත්වය තියෙනවද කියලා සොයා බලන්න. එහෙම වෙලාවකදී කාන්තාවට දියවැඩියා තත්ත්වය තියෙනවා කියලා අඳුනගත්තොත් ඔයා අනිවාර්යයෙන්ම දරු පිළිසිඳ ගැනීමක් ඇති වෙන්න කලින් ඒ තත්ත්වය පාලනය කරගෙන ඉන්න ඕනේ. මොකද නැත්තම් ගර්භණී භාවය තුළ බොහෝ ගැටලු වලට ඔයාට මුහුණ දෙන්න වෙන නිසා. ඉතින් ඔයාලා දෙන්නම ඔයාලට පුංචි කාලේ වැළඳුණු රෝග තත්ත්ව පිළිබඳවත් දැනගන්න ඕනේ. ඔයාලගේ පවුලේ තියෙන රෝග ඉතිහාසය පිළිබඳව දැනගන්න ඕනේ. මොකද ඒ රෝග තත්ත්ව ඔයාටත් වැළඳීමේ අවදානමක් තියෙනවද කියන එක කල්තියා හඳුනා ගන්න ඕන නිසා තමයි එහෙම කියන්නේ. විශේෂයෙන්ම හදවත ගැන ලොකු අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද ඔයාලට චූටි කාලේ රූමැටික් වුණ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා නම් සමහර විටක ඔයාලා නොදැනුවත්වම ඔයාලගේ හෘදේ කපාට වලට වගේ හානි සිදු වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී වෛද්‍ය මැදිහත් වීමක් ඇතුව ඒවට පිළියම් යොදාගත යුතු වෙනවා. ඉතින් ඔයාලා දරුවෙක් බලාපොරොත්තු වෙන්න කලින් ඔයාලා දෙන්නටම මුඛ රෝගී තත්ත්වයක් තියෙනවද කියලා පරීක්ෂා කරලා බලලා ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වෙනවා. ඒකට හේතුව තමයි විදුරුමස් රෝග පවතින විට නොමේරු දරු උපත්, අඩුබර දරු උපත්, ඒ වගේම මලදරු උපත් පවා සිදු වෙන්න පුළුවන් කියලා පරීක්ෂණ වලින් සනාථ කරගෙන තියෙනවා. ඔයාලා දන්නවද දත් දිරා යාමත් බෝ වෙන රෝගී තත්ත්වයක් කියලා? ඉතින් දත් දිරා යාම ඇති කරන බැක්ටීරියාව බෝ වෙන්නේ දරුවාට ඔහු ළඟින්ම ආශ්‍රය කරන පුද්ගලයන්ගෙන්.
ඉතින් ඔයාලගේ වරදින් දරුවෙක් රෝගී වෙලා පීඩා විඳිනවා දකින්න කැමති නෑ නේද? එහෙනම් ඔයා දරු පිරිසිදු ගැනීමක් ඇති කරගන්න කලින් මුඛ රෝගී තත්ත්ව තියෙනවා නම් ඒවට ප්‍රතිකාර ගන්න. ඒ වගේම තමයි ඔයා ගර්භණී වෙන්න කලින් ඔයාගේ පෝෂණ තත්ත්වය ගැනත් බලන්න ඕනේ. ඔයාගේ පෝෂණ තත්ත්වය මෙන්න බලන්නේ ශරීර ස්කන්ධ දර්ශකයේ මෙන්න බැලීම මගින්. ශරීර ස්කන්ධ දර්ශකයේ 18.5 23 අතර අගයක පවතිනවා නම් ඔබ නිරෝගී කාන්තාවක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඔයා ගර්භණී වෙන්න කලින් එම අගය ඊට වඩා වැඩි හෝ අඩු අගයක තියෙනවා නම් ඔයාගේ ආහාර රටාවේ වෙනස්කමක් ඇති කළා. හරි. නැත්නම් ඔයාගේ ශරීරයට අවශ්‍ය ව්‍යායාම සිදු කළා. හරි. එම අගය මේ නිවැරදි මට්ටමේ තබා ගන්නට ඕන. ඒ වගේම තමයි ඔබ දෙපළගේම රුධිර පරීක්ෂණයක් සිදු කළා නීරක්ති තත්ත්වයක් තියෙනවද කියලා කල්පියා අඳුන ගන්න ඕනේ. මොකද ගර්භණී කාලයේදී ලේ අඩුකමක් ඔයාට ඇති වුණොත් ඒක ඔයාගේ දරුවාට අහිතකර ලෙස බලපාන්නට පුළුවන්. එවැනි තත්ත්වයක් තියෙනවා කියලා හඳුනාගත්තොත් ඒ වාද නිවැරදි කරගෙන ඔයා ගර්භණී වෙන්න ඕනේ. ඊළඟ අවධානය යොමු කරන්නේ ඔයා රුබෙල්ලා එන්නත ලබා ගත්තද කියලායි. මොකද ගර්භණී කාලය තුලදී රුබෙල්ලා වැළඳුනොත් ඔයාගේ දරුවාට විකෘතතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා රුබෙල්ලා එන්නත ලබා නොගත් කෙනෙක් නම් ගර්භණී වෙන්න අවම මාස 3කට පෙරවත් රුබෙල්ලා එන්නත ලබා ගත යුතු වෙනවා. ඉපදෙන දරුවාගේ ස්නායු පද්ධතිය හොඳට වර්ධනය වෙලා නිරෝගීමත් දරුවෙක් නම් ඔයාට ඕනේ. ඔයා අනිවාර්යයෙන්ම දරු පිළිසිඳ ගැනීමට මාස 3කට පෙර සිටවත් පෝලික් ඇසිඩ් පෙත්ත දිනපතාම ගන්න ඕනේ. ගර්භණී කාලයේ පුරාවටමත් ඉන්පසු දරුවා බිහි වී මාස 6ක් යනතුරුත් අනිවාර්යයෙන්ම දිනපතාම පෝලික් ඇසිඩ් පෙත්ත ලබා ගත යුතු වෙනවා. ඉතින් දරු පිළිසිඳ ගැනීමක් ඇති කරගන්න කලින් මවට යහපත් මානසික සහ ආධ්‍යාත්මික සුවයක් තිබීම වැදගත් වෙනවා. ඒ වගේ වෙලාවට ඔයාට පුළුවන් ආගම අදහන්න ආගමික කටයුතු වල නිරත වෙන්න. යම් විටක ඔයාට යම්කිසි මානසික පීඩාකාරී තත්ත්වයක් තියෙනවා නම් ඒ තත්ත්ව සමනය කරගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. මම මේ කියපු කාරණා පිළිබඳව ඔයාලට වැටහෙන්නේ නැති කියලා මම හිතනවා. ඔයාලට මේ සම්බන්ධව තවත් තොරතුරු දැනගන්න ප්‍රදේශීය පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය මුණ ගැහිලා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පවත්වන නවදිවි සායනය සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට වැදගත් වෙන මේ වගේ වීඩියෝ ඉදිරියට නරඹන්න ආදරම්මා YouTube channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා.